ආදරේදී ගොඩක් දෙනෙක් කියනවා ඒ කාලේ වගේ නෙමේ දැන්. ඇයි දැන් ආදරේ හරිම ඉක්මන්. ඒ වගේමයි ඒ ආදරේ නැති වෙන්නත් හරිම ඉක්මන්. මුළු ජීවිතේම විනාශ වෙලා යන්න. එක මෙසේජ් එකක්, එක මිස් කෝල් එකක් හොඳටම ඇති. ඔයාගේ ආදරේ කිසිම පරිස්සමක් නැතුව, ආත්මීය වටිනාකමක් නැතුව, ගරුත්වයක් නැතුව, ඇගීමක් නැතුව, නැත්තම් තේරුම් ගැනීමක් නැතුව. ඔයා කාගේ හරි අත්දැකීමක්. එහෙමත් නැත්තම් කවුරු හරි විනාශකාරී පුද්ගලයෙක්ගේ පුරුද්දක එක කොටස්කරුවෙක් වෙනවා. ඊට පස්සේ අපරාධේ එයා ගැන මට තව ටිකක් හිතන්න තිබ්බා. ආදරේ කියන්නේ මේ වගේම වෙනස් හැඟීමක්ද කියලා හිතන්න යන්නේ පොඩි කාලයයි. ඒ කාලේ වගේම තමයි දැන් කාලෙත්. හැබැයි ඔයා වෙනස් විදියට හිතනවා. ඒ නිසා ආදරේ කරන්න, ආදරේ විඳින්න. හැබැයි පරිස්සම් තැනක.